දැන් අද බනහලා ගෙදර ගියාම බලන්නකො. යන්න බැරි තරම් ගේ ඇතුලේ බඩු. හැපි යන්නේ. ඕවා එකක්වත් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඕවා එකක්වත් පරිහරණය කර සදාකාලිකව ඉන්න හම්බෙන්නේ නැහැ. ජීවත් වෙන ටික කාලයකට සැහැල්ලුවෙන් ඉන්න අවශ්‍ය දේ තිබ්බා නම් හොඳට ඕම ඇති. අපේ පන්සලට ආපු වෙලාවක බලන්නකො ගියපු අය දකින්න ඇතිනේ. මං අර මයිල ගහක් යට ලෑල්ලක් උඩ ඉන්නේ. මටත් ඕනම් බැරිද පුතා ලක්ෂයක් දෙකක් දීලා අර සැටියක් ගෙනල්ලා කකුල් දෙක උඩින් තියාගෙන සැටියේ හේතු වෙලා AC කරගෙන ෆෑන් දාගෙන নানা ප්‍රකාර විචූර්ණ ගොඩාක් මැද්දේ තියාගෙන ඉන්න බෑ. මං දන්නවා මැරෙන බව.